ඊළඟට ෆයිනස් කන්ද ගෙනාවා. හැමෝම බලන්න කවුරුවක්වත් දැකලා නැහැ මෙතන නා. පට්ට ලස්සනක් තියෙන්නේ. හිතා ගන්න බෑ. අයි තනි ගෙලින් ගස් ටික ඔක්කොම දින ඔන්න කොටයක් වැටලා තිනවා. පේනව නේද අතර කොටයක් තියෙනවා. කීයක දැන් බලන්න යන්නේ. දැකලා නැහැ මීට කලින් මමත් ඇවිල්ලා නැහැ. පට්ටව ලස්සන. මේ ෆයිනස් ගෙඩි ඇකිල්ලා තියෙන වැස්සට. මෙතන ඉන්න අපේ යාළුවෙකුත් අපිත් එක්ක ආවු. ලැජ්ජාවට හැංගෙනවා. මේ තියෙන කඩ වැටිච්ච ෆයිනස් ගහ කොහොමද ලස්සන. අර ඈතර තනි ගෙලින් ෆයිනස් ගහ. උඩ බලන්න. ලස්සනයි. උඩ හරියට යන්න ඕන අපිට එන වෙලාවක් ගත වෙනවා. කන්ද කූඩැල්ල හොය ඉන්න පොඩ්ඩක් ෂේප් එකේ යන්න ඕන. කවුරුවක්වත් දැකලා නැහැ මේ ෆයිනස් කන්ද නම් දැක්කහම සූපිසි සතුටක් හිතෙන්නේ. ඔව් අපි ටික වෙලාවකින් තා පොඩ උඩට ගියාම නැවතත් අපේ වැඩේට සම්බන්ධ වෙනවා. ඔන්න මම ඔයාලට කිව්වා වගේ ආයි කන්දක් සෙට් වුණා මට. ආයි ඉතින් පණ යනවා මේ වගේ කඳු නගිනකොට කාටවත් බෑ ලේසි නෑ. ගිනි තියලා තියෙන මේ ටික ඔක්කොම රක්ෂිතේ කෑව. ෆයිනස් ගස් මීට කලින් දැකලා තියෙනවා මට හැමෝම ලයික් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න. ලේසියෙන් මේ වගේ වීඩියෝ එකක් හොයාගන්න නෑ. වෙනද මේ ආ තියෙන ඔක්කොම ෆයිනස් ගස් තනි ගෙලින් උස. ඔව් අපි තාම පොඩ්ඩක් උඩට ගියාම අපේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙමු. ඔව් කට්ටිය දැන් ඉක්මනට උඩට යනවා අපිත් යන්න ඕන නැත්තම් රත්තු එහෙම ඉන්න කූඩැල්ලම එක තැන ඉන්නකොට එල්ලෙනවා වැඩි. අවුවත් එක්ක අපි ෂේප් එක යනවා පේනුනේ ඔයගොල්ලන්ට. මේ කළු ගල් මේ පට්ටම අත්දැකීම පට්ටම ලස්සනයි. කට්ටිය වෙකින් යනවා අපිත් පොඩ වෙකින් යන්න. මෙන්න බලන්න උඩ තියෙන ඔක්කොම ෆයිනස් ගස්. මේ පේනවද මේ ගිනි තියපු කොටක් තියෙන්නේ. කාලෙකට ඇවිල්ලා මිනිස්සු පායන කාලේට මේව ගිනි තියනවා. නේ? පට්ටම ලස්සනක් තියෙන්නේ මේ. ඔන්න කන්ද පහ කොල්ලා අපි තනිතලා ප්‍රදේශයකට ආවා. ඇත්තටම පට්ට ලස්සනයි. තියාගන්න බෑ සතුට නා. අපි පල්ලෙහා ඉඳන් ආවේ. අම්මා පට්ට ලස්සනක් තියෙන්නේ. වව්. යාළුවන්ට මගේ යාළුවන්ට වෙනවද ඇතුලේ ෆයිනස් ගස්? ලස්සනයි නේද? පල්ලෙහා පැත්තට යන් ගස් ටික බලන්න පල්ලෙහා දින. පේනවද මහා පල්ල මොකුත් එක්ක ගස් ටික. මේ ඔක්කොම ෆයිනස් ගස්. රක්ෂිත වනාන්තරයක තියෙන්නේ බණ්ඩාරවල. හැමෝම ඇවිල්ලා බලලා යන්න සතුටු හිතෙනවා පට්ට ලස්සනයි. අත්දැකීම් තියෙනවා. ෆයිනස් ගෙඩි තියෙනවා, කොළ තියෙනවා ඕන එකක් ඇවිල්ලා අරන් යන්න ඇගි. අදට එහෙනම් මගේ වීඩියෝ එක ඉවරයි. හැමෝම ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අදට මම සමුගන්නවා ආයි මේ වගේ වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.